හරි ළමයි මේ හොඳ ගානක් හම්බුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. බලන්න මේ රූපයක් දීලා තියෙනවා අපිට. මේ AB මෙයාගේ නිෂ්කම්භය කියලා දීලා තියෙනවා. මේක අපෙන් අහන්නේ මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියලා. හරිද? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියලා. පොඩි වෙලාව පොඩ්ඩක් මේ වීඩියෝ එක නවත්තලා වෙලාව අරගෙන ඔයාලා ගාන try එකක් දෙන්න. ඊට පස්සේ මේ ගාන හදන්න ඉතින් මුලින්ම දැන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න නම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයනකොට අපිට පාවිච්චි කරන්න වෙන්නේ භාගයේ වාරයක් ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බෝස කියන්නේ. ඒක පිළිගලා ලියුවේ. ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බෝස. මෙයාගේ දැන් ආධාරක පාදයේ ගුණ ලම්බෝස කියලා හොයාගන්න එපා. හරි. මෙයා ආධාරක පාදයේ කියලා ගත්තොත් චුට්ටක් විතර කේස් එකක් එනවා. ලම්බෝසත් හොයාගන්න විදිහක්. හැබැයි බලන්න ක්‍රමයේ වලින් අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මෙයා අංශක 90යි කියලා. හරිද? මොකද්ද? අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි. මේ AB කියන්නේ නිෂ්කම්භය. නිෂ්කම්භයේ උඩට හැදෙන මේ අර්ධ වෘත්තයේ මෙන්න මේ කෝණය අංශක 90ක් කියන්නේ. හරිද? මේ අංශක 90ක් වුණාට පස්සේ බලන්න මේ තියෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණය. මේ පාදේ හොයාගන්න බැයිද අපිට? පුළුවන්. මේකට පාවිච්චි කරන්න ගියොත් අපි පයිතගර සම්බන්ධය. හරිද? මම පයිතගර සම්බන්ධය පාවිච්චි කරලා හොයාගන්න පුළුවන් මට මෙන්න මේ BC දිග. හරිද? මේ තියෙන ඍජු කෝණ ඉස්සරහම පාදේ එහෙනම් කරණය. කරණයේ වර්ගය සමාන වෙනවා මේ පාදවල වර්ගවල එකතු වෙනවා. 12 වර්ගය එකතු කිරීම BC වල වර්ගය වෙනවා. හරිද? මෙයා සුළු කරගන්න මෙතන 169 සමානයි 144 එකතු කිරීම BC වල වර්ගයට. මෙයා සුළු කරගන්න මුදේ මෙතන එනවා BC වල වර්ගය BC සමානයි 5යි කියලා. BC කියන්නේ සෙන්ටිමීටර් 5යි. තේරුණාද? ඔක හොයාගන්න පුළුවන් සමහර ළමයින්ට ඔක මතකත් ඉතින් වලි 12 13 5 කියන්නේ වයිදෙන සිද්ධියක් කියලා. දැන් බලන්න මේ දෙන්න මේ ලම්බක පාදය ගන්න තියෙන්නේ. හරි. ලම්බක පාදයක් තියෙනවා නම් ආධාරකයේ ලම්බුසය අපි දන්නවා නේද? මේ දෙන්න ගුණ කරා නම් හරි. එහෙනම් භාගයේ වාරයක් ආධාරකයේ මේකෙන් කැමති එකක් ගන්න. 12 ගුණ කිරීම 5යි. දෙකට දෙකේ එකයි මෙතෙන් 6යි. 6 වාරයක් 5 30යි. වර්ග සෙන්ටිමීටර් 30යි කියලා නම් යාගේ වර්ගඵලය. හරි නේද? වර්ග සෙන්ටිමීටර් 30යි කියලා එනවා මෙයාගේ වර්ගඵලය. එහෙනම් මේ වගේ ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙනවා.